Alhamdulillah, salatu wassalam ala nabiyina Muhammadin sallallahu alaihi wasallam. ඔබසියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතු. ඒ වගේම දෙවන වාක්‍යය මොවුන්ගේ ඒ වෛල්‍ය කරත විනාශය අත්වන පුද්ගලයන්ගේ තවත් ගුණාංගයක් කතා කරනවා. අල්ලදී ජමඅ මාලහු අද්දදා. අල්ලදී ජමඅ මාලහු අද්දදා. ඔවුන් Tamanගේ මුදල් සල්ලි එකතු කර තියා ගන්නවා. ඒ සල්ලි ටික එකතු කර තියා ගන්නවා. දැන් මෙතන මොකද කියන්නේ? ඔවුන් Tamanට අල්ලාහ් තාලා ලබා දුන් දේවල් අල්ලාහ් තාලා දෙවියන් ඔවුන්ට ලබා දුන්නේ න්යාමත් එක්ක එම මුදල් උන් අනිත් කටට දෙන්නේ නැහැ. අපි කියන්නේ ලෝභකම. ඒ කියන්නේ මෙතනදී කියනවා විශේෂයෙන් මේකේ අර ලෝභකම කියන එකට වඩා පොඩ්ඩක් තරමින් ඉහළට යනවා. අල්ලදී ජමඅ මාලහු. එයා මුදල් එකතු කරන එක තමයි යාගේ ප්‍රධාන වැඩේ. වඅද්දදා එකතු කරනවා විතරක් නෙමෙයි ගණන් කර කර බලනවා. ඒ කාටවත් දෙන්නේ නැහැ. එකතු කර තියා ගන්නවා. හැමදාම ගණන් කර බලා ගන්නවා. අඩු වුණාද කියන ඒ බය. බයවල සහෝදරෝනි. මෙතනදී මේ ගුණාංගය මිනිසෙකුට තියෙන්න බෑ. දෙවියන් මුදල් ලබා දෙන්නේ Tamanට අවශ්‍ය කරන දේවල් කරලා ඒ මුදලෙන් විශේෂයෙන්ම අනෙකුත් සහෝදරවරුන්ට අනෙකුත් මිනිස්සුන්ට මාත් එක්ක ජීවත් වෙන දුප්පත් අයට නැතිබර අයට ඒ මුදල් වලින් උදව් කරන්න ඕන කියන පරමාර්ථය. ඒ නිසා තමයි අපට විශේෂයෙන්ම අනිවාර්ය දානමාන zakat කියන එක තියෙනවා. ඒ වගේම සදකා විශේෂයෙන්ම මේ රමදාන් මාසයේ උපවාස මාසයේ නබිතුමාණන් හමන හුළඟට වඩා වේගෙන් සදකා දීලා තියෙන මාසයක්. ඒතර අපට ලැබුණු මුදල් වලින් අන් අයට ලබා දෙන්න ඕන. අපගෙන් අල්ලාහ් තාලා අපගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. මට ලබා දුන් දෙයි. දැන් අල්ලාහ් තාලා මට ලබා දෙන මුදල් ප්‍රමාණය කොපමණ වුණත් අධිකව තියෙන්න පුළුවන් අඩුවෙන් තියෙන්න පුළුවන් කොහොම වුණත් අපිට ලැබුණු දේවල් වලින් අන් අයට අපි දෙන්න ඕන. අපි ඒක ගණන් කර එකතු කර තියනවා නෙමෙයි. දැන් මෙතන අර්ථය කෙනෙක් Tamanගේ මුදල සේව් කරන්න බැරිද? ඉතිරි කරන්න බැරිද කියන එක බලමු. ඉතිරි කරන්න පුළුවන්. කෙනෙකුට Tamanගේ මුදල ඉතිරි කරන්න පුළුවන්. ඔහු Tamanගේ අවශ්‍යතාවයට Tamanගේ ව්‍යාපාර ගොඩනගන්න ඉතිරි කරන්න ඕනේ. එතන ගැටලුවක් නැහැ. නමුත් මෙතනදී කියන්නේ ඔහු ඉතුරු කරනවා නෙමෙයි. ඔහු ඉතිරි කරනවා නෙමෙයි. ඔහු ඒ මුදල කාටවත් දෙන්නේ නැතුව ඒ තණ්හාව නිසා මුදලට තියෙන තණ්හාව නිසා ඒ ලෝභකම නිසා ඔහු එකතු කර කාටවත් දෙන්නේ නැතුව ගණන් කර තියා ගන්නවා. ඒතර මෙම ගුණාංගයේ තියෙන පුද්ගලයාට විනාශයක් වෙනවා කියලා අල්ලාහ් තාලා අල් කුර්ආනයේ සඳහන් කරනවා. ඒ වගේම ඊළඟ ආයතය ඊළඟ වාක්‍යය කියනවා යහ්සබු අන්න මාලහු අඛලදා. ඔවුන් හිතාගෙන ඉන්නවා ඒ මුදල් එකතු කරනයි හිතාගෙන ඉන්නවා යහ්සබු ඔවුන් හිතාගෙන ඉන්නවා අන්න මාලහු අඛලදා. මේ මුදල් සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්නවා. මෙතනදී දෙවියන් ඉතා ප්‍රධාන දෙයක් අපිට කතා කරනවා. මේ මුදල් සදාකාලික නැහැ. දෙවියන් හිතුනොත් මේ මුදල් අපගෙන් ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ලංකාවේ පසුගිය අවුරුද්දේ අවසානයේදී මහා විශාල ගම් වතුරක් ආවා. බලාපොරොත්තු නැහැ. සමහර අයගේ කෝටි ගණන් මුදල් නැති වෙලා ගියා. එක රැයකින් නැති වෙලා ගියා. එක රැයකින් එක ගමක් සම්පූර්ණයෙන්ම ගහගෙන ගියා. අපි දන්නවා ඒ ගම දැන් ඒ ගමක් තිබුණාද මෙතන කියන ධර්මයටම සම්පූර්ණ ප්‍රදේශයම ඒ මිනිස්සුන් එක්කම විනාශ වෙලා ගියා. මේ මුදල් කියන එක අපේ මේ දේපල කියන එක අපි දැන් මේ ජීවත් වෙන අවස්ථාවේදී අපිට ලැබෙන දේවල් කියන එක සදාකාලික නැහැ. මදායබර සහෝදරයනි. අල්ලාහ් තාලා මෙයයි මිට පැහැදිලි කරන්නේ. මේක සදාකාලික කියලා උන් හිතාගෙන ඉන්නවා. නමුත් ඒක සදාකාලික නෙවෙයි. ඒ වගේ ගම් වතුරක් ඇති. ඒ වගේ යම් ආපදාවක් ඇති. නැත්තම් බිස්නස් එකක ව්‍යාපාරයක පාඩුවක් ලොස් එකක් ඇති. අපේ මුදල් ටික එහෙම්මම අපෙන් ඉවත් කරන්න නැත්නම් අපෙන් ගන්න අල්ලාහ් තාලා දෙවියන් අපෙන් ගන්න. එතකොට මේ මුදල් හැමදාම අපි ගාව තිබෙනවාද කියලා හොත් ඒක නැහැ. ඒතර අපිට මේ මුදල් තිබෙන අවස්ථාවේදී අපි ප්‍රයෝජනවත් දෙයක් කරන්නට ඕනේ. එයා ඉතුරු වෙන්නේ. අපි තවත් කෙනෙක් උදව් කරලා තිබුණොත්, තවත් සහෝදරයෙක් උදව් කරලා තිබ්බොත්, එතනින් ආදරය හා සෙනහස ඒ උදව් කරන උපකාරී වන ආකාරයෙන් අපි ක්‍රියා කරලා තිබ්බොත් ඒ තමයි සදාකාලික වෙන්නේ. අපි
පින් කරලා තිබ්බොත්, අපි සදකා දීලා තිබ්බොත්, තවත් කෙනෙක් තමන්ගේ මුදල් වලින් පරිත්‍යාග කරලා තිබ්බොත්, ඒ තම සදාකාලික වෙන්නේ. මේ ලෝකේ සදාකාලිකයි. අපට නැති වෙනකොට අපට යම් ආකාරයක පාඩුවක් ඇති වෙනකොට ඒ අය අපිට උදව් කරයි. අල්ලාහ් තාලාගේ මාර්ගය. අල්ලාහ් තාලා ඒ අය මාර්ගයෙන් අපිට උදව් කරයි. ඒ වගේම අපට ආඛිරා දිනේදී පරමාන්ත දිනේදී ඒ මුදල් වලින් අපි කරපු සදකා, අපි වියදම් කරපු දේවල් අපට නැවත ලැබෙයි. ඒ ස්වර්ගයේ අපිට ලැබෙන ප්‍රතිඵලයක් වේ. මෙතරදී අල්ලාහ් තාලා සඳහන් කරන්නේ මේ අය විරුද්ධව කියන්නේ, ඒ කියන්නේ විනාශයත් වෙන කවුද? මුදල් එකතු කරලා තියලා ගණන් කරලා බලනවා මේක තමයි සදාකාලිකයි කියලා හිතන අයට විනාශය තමයි අත් වෙන්නේ.